හෙලෝ ගයිස් ඉතින් අද වීඩියෝ එක පටන් ගන්න ඉස්සෙල්ලා ඔයාලා හැමෝටම සුබම සුදු ලස්තලක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි මේ මගේ Minecraft survival series එකේ 3 වෙනි එපිසෝඩ් එක. අපි එහෙනම් අද වීඩියෝ එකට යමු. අල්ලනට ඉතින් අපේ world එකට ගියා. ඉතින් මගේ world එකට හරියට නමක් නැහැ. මොකද්ද මේ එකක් දාලා තියෙන්නේ. ඔයාලට හොඳ නමක් තියෙනවා නම් මට ඒ නම කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒ නම දාන්නම් මගේ world එකට. හරි ඉතින් ටික වෙලාවක් යනවා මම මේක ජෙනරේට් වෙන world එක. මට මේ ගයිස් කමෙන්ට් වල එක්කෙනෙක් දාලා තිබුණා මේ මොකද්ද ඔයා වීඩියෝ එඩිට් කරනවා මදි කියලා. ඉතින් මට දැනටම නම් එච්චර හොඳට එඩිට් කරන්න බෑ. මම ඉදිරියේදී හොඳට ලස්සනට එඩිට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ තියෙන මගේ ගෙදර මේ කලින් එපිසෝඩ් එකේ මේ තම්බ්නේල් එක ගහපු තැනමයි තාම ඉන්නේ. ඉතින් මම ටැග් ගාලා මේ ෆස්ට් පර්සන් දාගෙන ඉන්න. ඉතින් ෆස්ට් පර්සන් දාන්න දන්නේ නැත්නම් මෙන්න මෙහෙම තමයි ෆස්ට් පර්සන් දාන්නේ. අර උඩ තියෙන මේ පොඩ්ඩක් ඉන්න. උඩ තියෙන මෙන්න මේ බටන් එක පොඩ්ඩක් ඉන්න. මෙන්න මේ බටන් එක ඔබලා ඊට පස්සේ ඒක දෙවෙනියට තියෙනවා සෙටින් කියලා වැටිලා අන්න ඒක ඔබන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. එතන ඔයාලා මේ වම් පැත්තේ උඩට පල්ලට කරන්න පුළුවන්. එතන පල්ලට ගියාම වීඩියෝ කියලා තියෙනවා. ඉතින් එතනට ගියාම ඔයාලට මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වගේ තැන. අන්න එතන මේ මෙන්න මෙහෙම ඔබලා ෆස්ට් පර්සන් කියලා තියෙනවා. ඒක බාගන්න. එතන තියෙනවා ෆස්ට් පර්සන්, තර්ඩ් පර්සන් බෑක්, තර්ඩ් පර්සන් ෆ්‍රොන්ට් කියලා. කියන්නේ දෙවෙනියට තියෙන එක දැම්මොත් ඔයාගේ පිටිපස්ස තමයි පේන්නේ. තර්ඩ් පර්සන් ෆ්‍රොන්ට් එක දැම්මොත් ඔයාගේ මූණ පැත්ත තමයි පේන්නේ අපිට කැමරාවේ. ඉතින් එහෙම තමයි තර්ඩ් පර්සන් ෆස්ට් පර්සන් දාගන්නේ. දැක්කනේ දැන් ඉතින් මං ඉන්නේ ෆස්ට් පර්සන්. ගයිස් මං ඔයාලට කිව්වා මම අස්වැක් හොයාගන්නත් ඕනි කියලා. ඉතින් මේ මට සුපිරි අස්වැක් හම්බෙලා ඉන්නේ දැන්. මම හිතන්නේ මම මේ එපිසෝඩ් එකේ ඔයාලට අස්වැක් පෙන්නුවා. ඉතින් එයා ගොඩක් වේගෙන් යනවා. මං එයාලට ඔයාලා ඉස්සෙල්ලා එපිසෝඩ් එකේ කිව්වා මේ මම එයාලට වෙනම ගයක් හදනවා කියලා. ඉතින් මං ගේ හැදුවේ මේ වහලේ උඩ, ගෙදර වහලේ උඩ. මම යාළුවන් පෙන්නන්න. ඉතින් මං අස්සට ලීඩ් දාලා තමයි ගැට ගන්න තින්නේ. මේ බලන්න මට අස්සෝ 3 දෙනෙක් ඉන්නවා ඈ. මම හිතන්නේ එක අස්සේ පැනලා ගිහිල්ලා අවුලක් නැහැ මට දෙන්නෙක් ඇති. වේගෙන් යන අස්සයට අත්තිගේ. වැදුන පාරක් ගණන් ගන්න එපා සහෝදරයා. හරි. අන්න එහෙම තමයි ගැට ගහන්නේ. ඉතින් අපි මේ එපිසෝඩ් එකේ කරන්න වැඩි දෙයක්වත් නැහැ. අපි මේ නත්තලත් ඉන්න අපි වෙන එපිසෝඩ් එකක් කරමු නිකන් ලස්සනට. අපේ ගේ ඉස්සරහා නත්තල වෙනුවෙන් නත්තල් ගහක් හදමු. නත්තලත් තියෙනවනේ දැන්. අපි එනවා අපිට ඕනි කරන බල් ටිකත් අරගෙන නත්තල් ගහ හදන්න පටන් ගමු. මං ගාව අයන්නම් තියෙනවා මේ එකපාරක් මම පළවෙනි එපිසෝඩ් එකේ මැරිලා. ඉතින් මගේ නැති වෙච්ච බලු ටික මං ආයෙ ක්‍රියේටිව් දාලා ගත්තා. ඉතින් බණියගෙන ඉන්න එපා. හරි 100 එකක් හදාගත්තා අපිට කොට ටික කපා ගන්න. ඉතින් ගයිස් මේ අපිට නත්තල් ගහක් හදන්න හරියනම මේ කොළ වර්ගය තමයි මේක. මේක තමයි හරියන්නේ. අපි නම් කොළ ටික හදන්න නැත්තම් මෙන්න මේක තමයි අපිට ගහ වෙඩි ගලවන්නේ. ලස්සන නේද?
මං එනම් මේ මුළු ගහම සුද්ධ කරගෙන මේ වීඩියෝ එකට හරි ගයිස් ඉතින් මම මුළු ගහම ගලව ගත්තා මේ විදිහට. ඉතින් දැන් තියෙන්නේ ගහේ කොට ටිකක් කපා ගන්න. ගයිස් මම මේ වීඩියෝ එඩිට් කරන්නේ ඔයාලත් මේ YouTube channel එක පොඩියට පටන් ගන්න ඉන්න නම් ඔයාලට මේ වීඩියෝ එඩිට් කරන්න හොඳම ඇප්ලිකේෂන් එක තමයි Pixel Lab. ඒක මාරට එඩිට් කරන්න පුළුවන්. මගේ වැඩි එඩිට් නැත්තේ මේ මට PC එක එච්චර හොඳ PC එකක් නෑ. මගේ ෆෝන් එක එච්චර හොඳ ෆෝන් එකක් නෙවෙයි. ඉතින් ගොඩ වෙලාවක් යනවා ඒවා මේ ලෝඩ් වෙන්න ඒවත් යනවා ගොඩක් වෙලා. ඒක හින්දා තමයි මම මේ අඩු ක්වොලිටි එකේ වීඩියෝ දාන්නේ. මම හිතන්නේ වීඩියෝ අඩුම ක්වොලිටියේ. ඉතින් මම ඉදිරියේදී ලස්සන හොඳ එපිසෝඩ් ගේන්න බලාපොරොත්තු වෙනවා. මේකට ලස්සනට ඉතින් subscribe කරලා තියාගන්න හැමෝම. හරි නිදා ගන්න පුළුවන්. ඉතින් තව මේ සිංහල ෆොටෝ එඩිටර් කියලා ඇප් එකක් තියෙනවා. ඒක මම වැඩි මේ පාවිච්චි කරන්න දන්නේ නැහැ. මම හිතන්නේ ඒකෙන් මේ සිංහලෙන් ටයිප් කරන ඒවා ලස්සනට හදා ගන්න පුළුවන්. මම ඒ ඇප්ලිකේෂන් එක වැඩි පාවිච්චි කරන්නේ නැහැ. හරි දැන් ඉතින් අපිට අපේ නත්තල් ගහ සරසන්න ඕනි දේවල් ටික තමයි ගන්නෙ. අපිට පුළුවන් දන්නේ මේ හිම බෝල ගහලා අර නිකන් රාමුතු නත්තල් හිම වැටෙන සීන් එකක් ගන්න. මේක බලමු try කරලා. හැබැයි ඒක වැඩි වෙලා තියෙනකන්නේ. මට ගේ ඇතුලේ හදන්න හිතන වැඩි ඉඩ නැතිනම් අපි එළිය හදමු. අපි හදමු කැමති පැත්තක් තෝරගමු. මට හිතෙනවා මේ පැත්තේ වගේ හැදුවොත් ලස්සනට තියෙයි කියලා. එතකොට අපි නිදා ගන්න තැනට පේනවා ඒක. මම හිතනවා එතන ලස්සනයි කියලා. ගයිස් ඉතින් දැන් තමයි ලස්සනට වෙන්නේ වටපිටාව. ඉතින් අපි දැන් අපේ ස්නෝ ගොලම්වත් ගමු. යා මෙතනම හිටියොත් නම් හොඳයි. මං හිතන්නේ එයා ඉදී කියලා. මෙන්න ඉන්නවා ගයිස් අපේ ස්නෝ ගොලම්. මං නම් ගයිස් දැන් රැට මේ සර්වයිවල් දාන්න යන්නේ. මොකද අද සර්වයිවල් දැම්මොත් මට ක්‍රිස්මස් සමරන්න වෙන්නේ නැහැ. එහෙනම් අපි අපේ කේක් එක කපලා ක්‍රිස්මස් සමරමු. මං ගයිස් මයින්ක්‍රාෆ්ට් එකේ මේ කේක් එකක් කන්න පළවෙනි අවස්ථාව මේක. කේක් කන්න යන්නේ හිමයි දැක්කනේ. වටත් ඔය නම් කාලා බලන්න. හරි. රසක තියෙනවා. මේ කෑල්ල. අන්න ගයිස් අපේ ගෙදර ලස්සන බලනවා අපේ ස්නෝ ගොලම්. මං හිතන්නේ මේක වටේටම ගිල්ලිරලා මගේ ගේ කණ්ඩ තෝහෙද යන්නේ. හැමතැනම හිම. කමන්නේ අපි හිම සීසන් එකේ ඒ කියන්නේ නත්තල් සීසන් එකේ ඉන්නේ. එහෙම තමයි ඔන්න කේක් එකක් කෑවා. මේ තියෙන්නේ අපේ නත්තල් ගහ. ඉතින් මම හිතනවා ලස්සනයි කියලා. උට්ට නිකන් තරුවක් වගේ දාන්න ඕන නම් තව ටිකක් ලස්සන වෙයි. ඒවනේ ඉතින් මයින්ක්‍රාෆ්ට් එකේ තරු නෑනේ. තියනවද දන්නේ නෑ. ටෝටම් හදන්නේ කොහොමද දන්නේ ගයිස්. නැත්තම් මේ ට්‍රයිල් චේම්බර් වලින් එහෙම හම්බෙනවද දන්නෙත් නෑ. කොහොම හරි ඉතින් මේ තියෙන අපේ නත්තල් ගහ මම හිතනවා ටිකක් ලස්සනට තියනවා කියලා. ටිකක් හරි. ඔන්නෝම තමයි මගේ සර්වයිවල් වර්ල්ඩ් එකේ නත්තල සැමරුවේ. ඉතින් එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුබම සුබ නත්තලක් වේවා.